සිරිපාල ගමේ හිටපු චන්දිය. සිරිපාලට වයස අවුරුදු 30 දී මිනිසෙක්ව ඝාතනය කළා ඉරේ යන. දැන් සිරිපාල අවුරුදු 15ක් හිරේ ඉඳලා නිදහස් වෙලා ගෙදර එන ගමන් වට පිට බලන හැමදේම වෙනස් වෙලා, පරිසරය වෙනස් වෙලා, මිනිස්සු වෙනස් වෙලා, මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා, තාක්ෂණය වෙනස් වෙලා, සමහර බිල්ඩින්ග්ස් වෙනස් වෙලා, බලනකොට හැමදේම වෙනස් වෙලා. දැන් අවුරුදු 15ක් ගිහිල්ලා සිරිපාල කල්පනා කරනවා මොකද මට උනේ? අවුරුදු ගාණක් මම එක තැන හිරේට වෙලා හිටියා. හැබැයි රටේ ලෝකේ හැමදේම වෙනස් වෙලා. අපරාධයක් මං කරගත්තේ කියලා සිරිපාල කල්පනා කරනවා. සහෝදරනි, සමහර මිනිස්සු අතේ මාංචු දාලා හිරේ නොගියට ඒ මිනිස්සු ජීවිතේ ගෙවන්නේ සිරිපාල හිරේ හිටපු කාලේ වගේ. මිනිසුන්ගේ අතේ මාංචු නැහැ. හැබැයි මේ සමාජයේ හැමදේම වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වෙන දේවල් එක්ක මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. අර ට්‍රැඩිෂනල් විදියට තමන් ජීවත් වෙනවා විසක් ඒ මිනිස්සු වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. සමහරව අතීතයේ සිදුවෙච්ච අමිහිරි අත්දැකීම් ගැන මතක් කර කර ඒ ගැන කතා කර කර දුක් වෙවි ජීවත් වෙනවා. සමහරක් අය අනාගතේ වේවියයි කියලා හිතලා උපකල්පනය කරලා ඒ ගැන දුක් වෙවි ජීවත් වෙනවා. අද දවසේ ජීවත් වෙන්න හිතන්නේ නැහැ. තවත් සමහරු ඉන්නවා අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තමන්ගේ සතුට නැති කරගන්නවා. ඒ වගේම තමන්ගේ මනසත් විකෘති තත්ත්වයට පත් කරගන්න. ගොඩක් අය වැඩ කරන්නේ තමන්ට ඕන විදිහට නෙමෙයි. ඒ අය වැඩ කරන්නේ තව කෙනෙකුට ඕන විදිහට. අපේ ජීවිත කාලය පුරාම ඕනෝක තමයි අපි කරන්නේ. එහෙනම් අපි අද දවසේ කරන්න ඕන වැඩ ටික හරියට ප්ලෑන් කළා අපේ විෂන් එකට යන්න, අපේ ටාගට්ස් වලට යන්න හරියට වැඩ කරොත් ඔබගේ ජීවිතය ඉතාම සාර්ථක කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මං කියන්නේ ඔබ මොන ශාස්ත්‍රයක වැඩ කරා. ඔබ IT සෙක්ටර් එකේ වෙන්න පුළුවන්, এডুকেෂන් වෙන්න පුළුවන්, හෙල්ත් සෙක්ටර් එකේ වෙන්න පුළුවන්, ෆයිනෑන්ස් සෙක්ටර් එකේ වෙන්න පුළුවන්. මොන සෙක්ටර් එකක ඔබ වැඩ කරත් මේ වෙනස් වීම, එහෙම නැත්නම් චේන්ජස් කියලා අපි කියන්නේ, මේ වෙනස් වීම එක්ක ඔබ වෙනස් වුණේ නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ සිරිපාල අවුරුදු 15ක් තිස්සේ හිරේ ඉඳලා ආපු මිනිස්සෙක් විදියට ඉන්න. ඇයි? ඔබ වෙනස් වෙන්න ඕන. සමාජය වෙනස් වෙනකොට නේද? ඔබේ වෙනස් වීම අනිවාර්යෙන් කරනවා. ඔබේ ස්කිල්ස් මොනවද කියලා ඔබ අඳුර ගන්න ඕන. ඔබගේ ස්ට්‍රෙන්ත් මොනවද කියලා අඳුර ගන්න ඕන. ඒවා වැඩි දියුණු කරගන්න. එහෙම කරොත් විතරයි ඔබට ඔබගේ අනාගත ඉලක්ක වලට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා මේවා ගැන හොඳට හිතලා ඊළඟ දවස් හෙට දවස් හරියට ප්ලෑන් කරලා වැඩ කරන්න. අද දවසේ තීරණ අරන් අදම මේක පටන් ගන්න. ඔබට සුබ දවසක්.